මේ තමයි සර්බියාවේ උසම කන්ද නැත්නම් හයිස්ම පීක් එක. ඉතින් මේතනට ආව හැටි බලන්න මේ වීඩියෝ එක සම්පූර්ණව බලන්න. යමු එහෙනම් වීඩියෝට. කොහොමද guys ඉතින් මේ මාත් එක්ක යන්නේ ජලය මේ මූ මාත් එක්ක යන ගමන් මට බැන තමයි යන්නේ මොකද ට්‍රේන් එක මිස් වුණ හින්දා අපි මේ නගින්නේ දෙවෙනි ට්‍රේන් එකේ අපි ස්ථාරපස වලින් බෙල්ග්‍රේඩ් වලට යනවා මේ ට්‍රේන් එකේ Hello guys ඉතින් අද අපේ ජර්නි එක පටන් ගන්නවා තමයි පළවෙනිදා දැන් වෙලාව 1:28යි අපි යන්නේ මිඩ්සෝර් වලට සර්බියාවේ තියෙන උසම කන්ද එහෙම නැත්නම් හයිස්ම පීක් එක ඉතින් වීඩියෝ එකේ ඔයාලට බලන්න පුළුවන් මොකද වෙන්නේ කියලා මගේ අපේ ඉන්න බඩිස්ලා ටික නඩේ ගුරා තිලන්න අයියා ජලය සුගා ඉතින් සෙට් එක බලන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා වෙලාව 9:24යි අපි ඉන්නේ නිශ්චල කතන්දරේ අමල් විසෝ වුණා බස් එක මිස් වුණා කොල්ලෝ ටික ප්ලෑන් කරන බස් එකක් ගන්න. ඉතින් අපි සෙට් එක කොච්චර try කරත් අපිට ටැක්සියක්වත් බස් එකක්වත් හොයාගන්න උන්නේ නැහැ. ඉතින් පස්සේ තීරණය කරා නිශ්චලින් රූම් එක රෙන්ට් එකට අරගෙන පළවෙනිදා ඉඳලා දෙවෙනිදා පාන්දරම පිටත් වෙන්න. ඒ යන අතරමඟ ඉතින් කඩේකින් බඩට පොඩි දෙයක් දාගෙන තමයි ගියේ. Hello guys. වෙලාව උදේ 4:55යි. අපි ඉන්නේ නිශ්චල සෙන්ටර් එකේ පාට පේන පිටිපස්සෙන් පෝට්‍රස් එක තියෙනවා මාත් එක්ක තිලා ඉන්නවා අපේ සෙට් එක යන ගමන් ඉතින් කියන්න පොඩි දෙයක් තියෙනවා ඔයාලා නිශ්චලට එනවා නම් බෙල්ග්‍රේඩ් නම් එන්නේ ට්‍රේන් එකේ නම් එන්න එපා විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ට්‍රේන් එකේ නම් එන්න එපා මොකද මාර ස්ලෝ එන්නේ පයින් එන්න පුළුවන් ඊට වඩා ඉක්මනට ට්‍රේන් එක හින්දා තමයි අපිට ඊයේ නිශ්චල ඉන්න උනේ අද දෙවෙනිදා මයි 2 අපි ඊයේ බෙල්ග්‍රේඩ් වලින් නම් නිශ්චලට ආවා අපි ආවේ ට්‍රේන් එකේ එකයි ගානට තිබ්බ ට්‍රේන් එක පැය ඩිලේ වුණා ඒ ඩිලේ එක මෙහෙට එනකොට 9ක් පහ වුණා ඉතින් මෙහෙන් අන්තිම බස් එක අපේ ලොකේෂන් එකට යන්න තිබ්බේ 9ට ට්‍රේන් එකේ ඩිලේ එකත් එක්ක අපිට ලොකේෂන් එකට පරක් වුණා අන්තිමට අපිට දෙවෙනිදා වෙනකන් නිශ්චල ඉන්න උනා දැන් අපි මේ නිශ්චල ඉඳලා යන්න ටැක්සියක් ගන්න ගමන් ඉන්නේ බලමු ඉතින් ඊළඟට සෙට් වෙමු අන්තිමට ටැක්සියක් සෙට් වුණා අංකල් වැඩේට ඕකේ ඉතින් අංකල් එක්ක යන්න තමයි යන්නේ බලමු මොකද වෙන්නේ කියලා සෙට් එක වෙන්නේ අපි දැන් ටැක්සි ඉන්නේ මිඩ්සෝර් වලට යන ගමන්
අපිට යන්න පුළුවන් කාර් එකේ එහෙම නැත්නම් ටැක්සි යන්න පුළුවන් තොප්ලිදෝ කියන ලොකේෂන් එකට විතරයි. එතනින් අපි පයින් යන්න ඕන. ලොකේෂන් එකට ඇවිල්ලා තින්නේ මේ මෙතන ඉඳන් අපිට ඉතින් පයින් තමයි යන්න තියෙන්නේ. වල පිටිපස්සේ තියෙන්නේ මවුන්ටන් එක. මාරම view එකක්. සර්බියාවට ආවම පස්සේ ඉතින් මෙච්චර ලස්සන පැත්තකට ආවමයි. වෙනම ෆීල් එකක් තියෙන්නේ. මාරම සීතලක් තියෙන්නේ. හිතුවේ නෑ මෙච්චර සීතල වෙයි කියලාත්. මේ උඩ මං හිතන්නේ හිම ටිකක් විතර තියෙනවා. ගිහිල්ලාම තමයි බලන්න වෙන්නේ. ජර්නි එක පටන් ගත්තා ඉතින් අපිට කට්ටිය යනවා මං ඉන්නේ. මේනේ අපේ ගයිඩ් මාමා. යාළුවෝ පාර කියනවා. යන්න ඕනේ එළිය. මෙන්න මෙතනින් තමයි පාර පටන් ගන්නෙ. ඉතින් ciao Dojinna. ඉතින් අපි දැන් භාගයක් ඇවිල්ලා ඉන්නේ. හරිම මහන්සි. මම තිලන්න ඇයිද කියනවා. විස්තර කියන්න කියලා ඉතින් කතා කරගන්න කටේ කෙලක් නැහැ. තිලා මොකද අත්තේ? එහෙනම් guys අපි දැන් ඇවිල්ලා ඉන්නේ පිරට් වල ඉඳලා අපි අද උදේ ආවන් ඉස්සෙල්ලා ඉඳලා පිරට් වලට ඇවිල්ලා ඊට පස්සේ මෙතන ටොප් ඩෝ කියන තැනට ඇවිල්ලා වෙලා හයික් එක පටන් ගත්තා. ටෝටල් හයික් එක අපි යන පාතේ කිලෝමීටර් 16ක් විතර තියෙනවා කියලා කිව්වේ. තව එකක් තියෙනවා 8 හයික් කිලෝමීටර් 8කයක් ඒක ටිකක් එලිවේෂන් කියන එක එකපාර තියෙන්නේ. අපි එකටම මේ වෙහිකල් පාත් එකක් තියෙනවා. ඒකේ ගිහිල්ලා තමයි සෙට් වෙන්න ඉන්නේ. අපි දැන් කිලෝමීටර් 7ක් විතර ඇවිල්ලා තියෙන්නේ මේකේ. තව 9ක් විතර යනවා. දැන් වෙලාව 9:45යි.
අපේ ප්ලෑන් එක කොහමද 10 11 වගේ ටොප් එක රීච් කරන්න කොහොම හරි අපි දැන් එලිවේෂන් ගේන් එක 1000කට වගේ ඇවිල්ලා ඉන්නේ 2169ක් මට මතක විදිහට මේකේ මිඩ්සෝල් ටොප් එකේ තිබුණේ නේ තව 1000ක් විතර තියෙනවා නගින්න මේ ටික තමයි මාරුම ටික අපි බලමු අද ස්නෝ කරලා තිබුණා ඊසා මේ අපිට දැන් සර්බියා අනිත් පැති වලින් නතුනට මේ තාම සෑහෙන ස්නෝ වෙලා තියෙන ටොප් එක හරියට මකට ගිහලා අප්ඩේට් එකක් දෙන්නම් මොකද වෙන්නේ කියලා අපේ ප්ලෑන් එක 12ක වගේ වෙද්දි කොහම හරි පීක් එක රීච් කරන්න තමයි ඉතින් ගයිස් අපි සෙට් වෙන්නම් මගදී අපේ ජලාගේ ඥාති ටික හම්බුණා. ජලා කැන්දන් යනවා. අපි පීක් එකට යන්න ලං කරලා තියෙන්නේ. ඉතින් තුන්වෙනි ස්ටෙප් එක අපි නැවතිලා ඉන්නේ. ඉතින් මෙතන නැවතුනේ තමාරුයි වින්ඩ් එක මාර්කෝල්ඩ් ඒ වගේම ෆාස්ට් යන්නේ. ඉතින් වැඩි විස්තර කතා කරන්න තිලා ඉන්නවා. ඒ එලිවේෂන් ගේන් එක 1350 වගේ ඉන්නේ දැන්. තව දෙමට 6ක් විතර තියෙනවා මීටර 800ක් විතර එලිවේෂන් ගේන් තියෙනවා තව නගින්න අපිට. වෙදගෙන සෑහෙන අවුල් අපි හිතන වල අපි ප්ලෑන් කරපු විදියට වඩා සෑහෙන වෙනස්. මොකද ෆස්ට් එක්ස්පීරියන්ස් එක අපේ මේක මේ සර්බියාවර කන්දක් නගින ඊට වඩා මේක මේ හයි ස්පීඩ් එක අපි මේ ෆස්ට් ටයිම් මේ යන්න හදන්නේ වෙදේක සෑහෙන්න බෑඩ් එකක් තියෙන මොකද දැන් ස්නෝ පාරකුත් ආව පොඩි එකක් මම දැන් අපි ප්‍රිපෙයාර් වෙලා ආවේ නැහැ මට හිතෙන්නේ ඒ වුණාට අපි try කරනවා යන්න ඔව් අපි try කරමු දැන් වෙලාව 12යි අපි එකම මාරණකම් ඇදින තමයි හිතන් ඉන්නේ මොකද ඊට පහළට බහින්නත් මේ ඔව් අපි දැන් මෙතන ඉඳන් තව ඩිස්ටන්ස් එක තියෙනවා කිලෝමීටර් 8ක් වගේ පීක් එකට ඉතින් බලමු උඩට ගිහිල්ලා මොන වගේද කියලා ඊළඟ එකේදී අප්ඩේට් එකක් දෙන්න. අපි දැන්ටත් රීච් කරන්න ඇවිල්ලා තින්නේ. ඔයාලට පේනද පිටිපස්සේ සිග්නල් තියෙනවා. පිටිපස්සේ වීක් එක තියෙනවා. ඉතින් තියලා ඒ වගේම පොල්ලාවට ස්නෝ පාරක් යනවා. අපි හිතනවා ඉතින් අද කොහොමද පීක් එකට යන්න. මාර වීව් එකක් තියෙනවා. A few moments later. Hello guys, ඉතින් දැන් අපේ ගමනේ අවසානයට අපි ආවා. ඇත්තටම ගමනේ අවසානය කියන්නේ අපිට පීක් එකට යන්න බැරි වුණා. පීක් එක තියෙන යහපැත්තේ කිලෝමීටර් තව 7ක් වගේ යන්න තියෙනවා. ඉතින් මේ හරියම දැන්ට රින 2යි. පීක් එක තියෙන අපිට පිටිපස්සෙන් කිලෝමීටර් තව 7ක්. එතන රින 10ක් වගේ තියෙනවා. ඉතින් තිලා ඉන්නවා. තිලා මොකද වෙන්නේ?
වැඩේ අපිට අද අපේ පලනි මේක මේ පොඩි එක්ස්පිරියන්සක් විදිහට තමයි අපිට ගන්න වෙන්නේ. ඇත්තටම අපි මේකේ ඇත්තම සිනාරියක් ගත්තොත් මේක පාරවල් දෙකක් තියෙනවා එන්න. පීරියඩ් පෙලින් එකයි තව මේ ට්‍රාන්ස්ෆර් කියලා පාරක් තියෙනවා. මේ ඉස්සරහින් තමයි මේ පාරවල් දෙකම ජොයින් වෙන්නේ. අපි ආව පාර ඇත්තටම කිලෝමීටර් 16ක් 17ක් තියෙනවා. මොකද අපිට බස් ප්‍රශ්නයක් කළා අපි මේ පැත්ත තෝරගත්තේ. ඊට පස්සේ ට්‍රාන්ස්ෆර් කලින් આવත් එහෙම මෙතනට එන්න පුළුවන් ටැක්සි එක. ඇත්තටම අපි ආව පාර දැන් කිලෝමීටර් 10ක් 15ක් විතර අපි පයින් ආවා. දැන් මෙතනින් තව 6ක් වගේ තියෙනවා. පීක් කියලා 6ක් 7ක් වගේ. මේ දැන් අපි ඇත්තටම ප්‍රිපෙයාර් වෙලා ආවෙ නැතු ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඒකයි ටයිම් එකේ ප්‍රශ්නයක් තියෙනවා. අපි බලන විදිහට අපි හිතුවේ නෑ මෙතන ස්නෝවිං මේ දැන්ටත් හිම වැටෙනවා. ඔයාලට වීඩියෝ එක පෙන්නේ නැති මේ එච්චර ස්නෝවිං වෙයි අරේ අච්චර ස්නෝ තියෙයි කියලාවත්. ඒ හරිය සෑහෙන තියෙනවා. ඇත්තටම කියනවා නම් මම හිතන්නේ කිලෝමීටර් අපි අප්ඩේට් අපි ප්‍රිපෙයාර් වුන්නේ නෑ. ඔයාලට පේනවා අතර මේ හයික් එක ෆේල්. හයික් එක ෆේල් මේක ෆස්ට් ඇඩ්වෙන්චර් එක. මේකට සමය පටන් ගත්තා වෙනවා. දැන් මෙහෙට සමාන නෙවෙයි. දැන් අද තියෙන -1 2 මේ මෙතන টොප් එක ගත්තොත් එහෙම টොප් එකේ දැන් උඩට ගිහින් ආපු කට්ටිය අපිට කිව්වේ -6 7 දැන් හවසේදී 10 වගේ වෙන්න පුළුවන් කියලා. දැන් වෙලාව 1යි. පැය 4ක් ගමනක් තියෙනවා මෙතන ඉඳලා. ඒකින්ද අපි වැඩි අතලා දාලා මොකද අපි දැන් පහළ ගමට ගිහිල්ලා අපි ඉන්න හොටෙල් එකට යන්නත් ඕනේ. අපි හෙට ආයි වෙල්ගේට් වලට එන්නත් ඕනේ. ඒකින්ද ආපු දුරත් එක්ක ඊට අපි කතා කරමු මේ කන්ද විශේෂත්වය මොකක්ද කියලා. මේක ගැන අහන්න මට කතාවක් තියෙනවා මේ කන්ද ගැන. ඊළඟ බල්ගේරියා සහ සර්බියාවෙන් කරන බෝඩර් එක. මේ টොප් එකෙන් එහා පැත්ත බල්ගේරියාව මේ පැත්ත සර්බියාව බෝඩර් එකේ. ඊට පස්සේ මේක තමයි බෝල්කන් වෙස්ටර්න් බෝල්කන් වල උසම පීක් එක තමයි මේක. ඒකට මොන්ටිනීග්‍රෝ බල්ගේරියා සර්බියා වල මේ රටවල් 4ක හෝ 5ක උසම කන්ද තමයි මේක. ඉතින් අපිට අද හයික් එක ෆේල් වුණත් අපි අතාරින්නේ නැහැ. එතන ෆේල් නැහැ. මේ මොකද හයිකර්ස්ලා කියනවා අපි දැක්කම මේ අමේසිං යාලට අපි මේ විදිහට ඇවිල්ලා කිලෝමීටර් ගොඩක් අය උඩට වාහනවල එන්නේ. ඉතින් අපි කිලෝමීටර් පල්ලෙහායි නම් ඉතින් 8ක් විතර ආවපයි. ඇත්තටම 8කට වැඩි මේ පාර මාර ග්‍රැවල් පාරක් තියෙන්නේ. ඉතින් මේ අපි කොහොම හරි මෙතනට ආව ඇත්තටම සතුටුයි. මේ මාරම අමාරුයි. මොකද අපි ජොබ් වලට ආවේ ඇත්තටම අපි ගොඩක් විදේශ රැකියාව වලට තමයි රටකට එන්නේ. මේ හයික් කරන්න ඇඩ්වෙන්චර් වලට මෙහෙම වෙන කවුරුත් නෙවෙයි අපි. මේක පොඩි පිස්සුවක්. මේක පිස්සුවක්. මේ තියෙන අපි ආව පාත් එක පල්ලෙහායි. පල්ලෙහා තියෙන පාත් එක. මෙන්න ඔයගොල්ලන් පේන දෙබොක්කවා දිගේ මෙහෙම කඳුවරහා තමයි අපි ආවේ. මේ අතින් පාර පේනවා. අතින් පාර පොඩ්ඩක්. මේක දිගේ තමයි ආවේ කිලෝමීටර් 10ක් ආව අපි එතෙන්ට එනකන් 10කට කිට්ටු වෙන අපි ඇවිල්ලා තියෙනවා. ඔක්කොම හයික් එක. අරෙන් ගියා නම් අපිට 8යි තියෙන්නේ. හැබැයි අපිට ඒ පැත්තෙන් ගියා නම් සෑහෙන ප්‍රශ්නයක් වෙනවා. මොකද අපි හයික් එක අතාරින්න තියෙන මේ උඩට ගිහලා මොරල් ඩක් කරා වෙනවා. මෙතන ටීම් එක හිටපින්ද අපිට ප්‍රශ්නයක්. තාම මොරාල් එක බහැලා නැහැ කොල්ල සෙට් එකේ. තාම ඒ මොරාල් එකේ ඉන්නේ. දැන් ඇත්තටම මේ ජොබ් අපිට ජොබ් එකට යන්න ඕනේ. ඒ දේවල් නැත්තම් මෙතන ඉඳන් අතන්ට යන එක නතින් මෙතන ඉඳලා හරි යනවා. ඉතින් ඒකින්ද next time adventure එක අනිවාර්යෙන් අපි අර පීක් එකට යනවාමයි. ඒක තමයි සිංහ කොඩිය අතන සර්බියාවේ හයිස්ම පීක් එකේ සිංහ කොඩිය ගහනවාමයි. ඉතින් ඒ වචනෙත් එක්ක අපි පල්ලෙහාට යනවා. thank you වීඩියෝ එක බලනවට. ඉතින් මං කියන්නේ මේ වීඩියෝ සම්පූර්ණ බලන්න ඕනේ ඔයගොල්ලෝ. සර්බියාවේ ඉන්න අනිවාර්යයෙන්ම. පහල් යනකම අප්ඩේට් එකක් දෙන්න. අපි පහල්ට යනකම ඒ විස්තරات කියන්න. හරි. thank you very much. අපි සෙට් එක පල්ලෙහාට. මේ ඔයාලා දකින්නේ බාබින්ස් උබ්බල ප්ලාසා කියන රෙස්ටුරන්ට් එකට අපේ ෆ්ලැග් එක අපි බාර දුන්න වෙලාව. ඉතින් හැම රටකින්ම ආපු කට්ටිය මොන හරිම යාළගේ රටට ආවින්ගේ දේවල් මෙතනට දෙනවා. ඉතින් නගින්න විතරක් පැය 4ක් කිලෝමීටර් 10ක් මෙතන 10ට වැඩි. අපි ගමනේ ඉතින් මෙතනින් මගින් නවත්තනවා. මොකද උඩට යන්න බෑ. කලින් කිව්වා වගේ. ඊළඟ ට්‍රැවල් එක අගෝස්තු වල අපි ආයි කරනවා. ඒ මිත්සෝර්ම යන අය මෙසේජ් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඊළඟ නඩේගුරා දැන්ටමත් රෙඩි වෙලා ඉන්නේ ඊළඟ එකට. වීඩියෝ එක හොඳ නම් ෂෙයා කරන්න, අනිත් අයට බලන්න, කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් channel එක subscribe කරන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ciao.